තාලිය වැවලඟ උන් කාලය මතකද අතීත මතකරන් නුඹ ගිය දුරක තරම වැල්පාමුල ඉඳගෙන හෙඬුවේ දුකට රත්තරන්. මගේ ජීවිතේ තවත් එක ලස්සන දවසක්. එතුබල විහිර වඳින එත් කඳලිහි නිරෑන නුඹ ගැන කියන වචන ඔහුලා ගන්න බැරුව. ඉතින් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්නව නේද? ඔන්න ඉතින් අද අපි යන්න හදන්නේ නවගමුවේ පත්තිනි දේවාලෙට. ඉතින් වීඩියෝ එකත් එක්ක දිගටම රැඳී සිටින්න කියලා ආදරෙන් ඉල්ලනවා. බෑන්ක් එකට යන්න ඔන්න ඉතින් චුට්ටක් මෙතනින් නතර කරා. ඉතින් අපි පත්තිනි මෑණියන්ට හැම අවුරුද්දකම වගේ පළතුරු වටියක් පූජා කරනවා. හැම අවුරුද්දකම වගේ ඕගස්ට් මාසේ තමයි අපි මේ පළතුරු වටිය පූජා කරන්නේ. ඉතින් චූටි පුතා වෙනුවෙන් තමයි අපි මේ පළතුරු වටිය පූජා කරන්නේ. මොකද අපි චූටි පුතාව පත්තිනි මෑණියන්ට අවුරුද්දකට බාර කරලා තමයි තියෙන්නේ. ඔන්න ඉතින් අද මේ යන්න හදන්නේ ඒ බාරේ ඔප්පු කරන්න. ඒ බාරේ ඔප්පු කරලා ආයෙත් අවුරුද්දකට අපි චූටි පුතාව බාර කරනවා. ඔයාලා ඉතින් ගිය අවුරුද්දෙත් මේ වීඩියෝ එක දකින්න ඇති. මං ගිය අවුරුද්දෙත් වීඩියෝ එක අප්ලෝඩ් කරා. ඊට ඉස්සෙල්ලා අවුරුද්දෙත් මං වීඩියෝ එක අප්ලෝඩ් කරා. ඉතින් චූටි පුතාට කවදා හරි මේවා ලස්සන මතක වේවි. ඔන්න ඉතින් අද ඕගස්ට් මාසේ 26. ඉතින් අද නිවාඩු දවසක්නේ. ඔන්න ඉතින් අහසත් කළු කරලා වගේ තමයි තියෙන්නේ. අපි චූටි වැස්සකටත් අහු වුණා. එහෙම බැලුවාම මගේ දිහා, එහෙම බැලුවාම මගේ දිහා, එහෙම බැලුවාම මගේ දිහා සංසාරේ බැල්මන් හෙලා සොයාලා වෙලා මහල්ද ගැස්මන්ද ඉක්මන් වෙලා. එහෙම බැලුවාම මගේ දිහා, එහෙම බැලුවාම මගේ දිහා, එහෙම බැලුවාම මගේ දිහා ඔන්න ඉතින් මේ වෙද්දි නම් අපි දේවාලෙට ඇවිත් තමයි තියෙන්නේ. ඔන්න ඉතින් හැම අවුරුද්දකම වගේ අපි මේ කඩේට තමයි පළතුරු වට්ටිය ගන්න එන්නේ. ඔන්න ඉතින් සුපුරුදු පරිදිම මේ පාරත් අපි මේ කඩේටම ආවා. ඔන්න ඉතින් ගිය අවුරුද්දේ ආපු එකත් චූටි පුතාට නම් මතක නෑ වගේ. එයාට හරි අමුතුයි වගේ. ඔන්න ඉතින් අපි මේ වෙද්දි පළතුරු වට්ටියක් සිලෙක්ට් කරන ගමන් තමයි ඉන්නේ. ඉතින් අපි පළතුරු වට්ටිය සිලෙක්ට් කරලා බුදුන් වැඳලා ඉන්න යනවා. මොකද පළතුරු වට්ටිය අරන් ගියාම බුදුන් වඳින්න අමාරුයිනේ. ඒක නිසා අපි මේගොල්ලෝගෙන් නම්බර් එකක් ඉල්ලගෙන බුදුන් වඳින්න යන්න තමයි හදන්නේ. ඔන්න ඉතින් අපි පළතුරු වට්ටිය පූජා කරලා ආපහු බාරේ අලුත් කරනවනේ. ඔන්න ඒක නිසා කහපාට රෙදි කෑල්ලකුත් අරගෙන පණුටත් කහ වතුරෙන් සෝදලා ඒකත් අරගෙන ආපහු යන්න තමයි හදන්නේ. ඔන්න ඉතින් මේ වෙද්දී අපි බුදුන් වඳින්න යනින් ගමන් තමයි ඉන්නේ.
අද නිවාඩු දවසක් නිසා මේ දේවාලේ ගොඩාක් සෙනග හිටියා. ඉතින් අද නිවාඩුනේ හැමෝම වගේ ඇවිත් හිටියා. ඔන්න ඉතින් චූටි පුතා නම් දැන් දේවාලෙට යන එක කෙසේ වෙතත් සෙල්ලම්බඩු දිහා නම් බලනවා. ඔන්න ඉතින් සෙල්ලම් බඩුවක් ඕනේ කිව්වා. ඉතින් දැන් නම් අරන් දුන්නේ නැහැ. රන්තාලිය වැවලඟ උන් කාලය මතකද අතීත මතකරන් නුඹ ගිය දුරක තරම වැව පාමුල ඉඳගෙන හෙඬුවේ දුකට රත්තරන් ඇතුගල විහිර වඳින එත් කඳලි නිරන ඇතුගල විහිර වඳින එත් කඳලි නිරන නුඹ ගැන කියන වචන ඔහුලා ගන්න බැරුව එත් කඳ විහිර මළුවේ මං හෙඬුවේ දුකට රත්තරන් එත් කඳ විහිර මළුවේ හෙඬුවේ දුකට රත්තරන්. ඔන්න ඉතින් අපි මේ වෙද්දි දේවාලෙට ආවා. ඔන්න ඉතින් මම කිව්වනේ අද නිවාඩු දවසක් නිසා සෙනග ගොඩක් ඉන්නවා කියලා. ඉතින් ඔයාලටත් පේනවා ඇති සෙනග අද ගොඩාක් ඉන්නවා. බෝධියට මල් එහෙම පූජා කරලා අපි ඊළඟට හඳුන්කුරු පහන් පත්තු කරන්න යන්න තමයි හදන්නේ. ඔන්න ඉතින් අපි හඳුන්කුරුත් පත්තු කරලා පහන් පත්තු කරන්න ආවා. ඉතින් දන්න අය නම් දන්නවා ඇති දේවාලෙන් චුට්ටක් පහළට එන්න ඕන පහන් පත්තු කරන්න. ඔන්න ඉතින් අපි පහන් පත්තු කරන්නත් ආවා. ඔන්න ඉතින් ඊට පස්සේ අර කිරිදාන එහෙම තියෙනවනේ මෙහි හැමදාම කිරිදාන එහෙම දෙනවා. ඔන්න ඉතින් අපි ඒවත් අරගෙන කෑවා. දැන් ඉතින් අපි පළතුරු වටේ පූජා කරන්න තමයි හදන්නේ. මගේ චූටි පුතාට පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබිලා හැම වෙලේම එයාව ආරක්ෂා කරලා එයාගේ ඉගෙනීමේ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා හිතින් හිතලා ඔන්න ඉතින් අපි පළතුරු වටිය පූජා කරන්න යන්න තමයි හදන්නේ. ඉතින් චූටි පුතාගේ අතෙන් තියලා මට පළතුරු වට්ටිය වීඩියෝ ක්ලිප් ටිකක් අරගන්න ඕනි හිතුණා. ඊට පස්සේ අපි පූජා කරලා ඉවර වෙලා ඒකත් කරා. ඔන්න ඔහොම තමයි ඉතින් අපි මේ අවුරුද්දේ පුතාගේ බාරය ඔප්පු කරේ. ඉතින් බාරය ඔප්පු කරලා අලුතෙන් බාර වුණා. ඉතින් මගේ යාළුවෝ හැමෝටමත් පත්තිනි මෑණියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන්ම අදට මම ගිහින් එන්නම්.